බලන්න YouTube එකට දාන පළවෙනි වීඩියෝ එක රාජයෝග සම්බන්ධ මං Facebook එකේ වීඩියෝ එකක් කරා. මෙන්න YouTube එකේ ප්‍රථම වීඩියෝ එක රාජයෝග හඳුනා ගැනීම. මෙන්න තියෙන භාග්‍ය රේඛාව. භාග්‍ය රේඛාවෙන් අතුරු රේඛාවක් බලන්න මෙන්න මේ ආකාරයට යනවාද කියලා. ආයි භාග්‍ය රේඛාවෙන් මෙන්න මේ ආකාරයට ත්‍රිශූල සලකුණක් හැටියට භාග්‍ය රේඛාවෙන් අත්තක් මෙන්න මෙහෙම යනවා කියලා බලන්න. මේක මීට කලින් මම හිතන්නේ කිසිම කෙනෙක් කියලා දීලා තියෙනවා කියලා. මේක රාජයෝග ගණයට අයිති වෙන එකක්. මේක මෙතෙන් තමයි යන්න ඕනේ නැහැ. මේක වෙදැඟිල්ල පාමුල මෙන්න මේ ආකාරයට තියෙන්නත් පුළුවන්. භාග්‍ය රේඛාව මෙහෙම දිගට මෙහෙම පල්ලෙහාට නැත්තම් ගුරු මණ්ඩලය ආසන්නේ මෙන්න මෙහි ආකාරයට දිගට පිහිටන්න පුළුවන් භාග්‍ය රේඛාව. නැත්තම් බුද්ධ මණ්ඩලයේ ආසන්නෙන් මෙන්න මේ ආකාරයට මෙහෙම දිගට පිහිටන්න පුළුවන්. ඉතින් ඔන්න ඕක තමයි හස්ත රේඛාවල රාජයෝග කියන එක YouTube එකට ප්‍රථම වතාවට මම මේ දැම්මේ.